එයාගේ චින්තන ශක්තිය භාවිතා කරලා තුන්වෙනි දරුවා එයා බොහොම අපූර්වට තමන්ගේ selfish needs ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා එයා අක්කාගේ දේවල් උදුර ගන්නවා තමන්ගේ අයියාගේ දේවල් තිරිසන් සතුන්ගේ දේවල් උදුර ගන්නවා. ඒ උදුරගන්නේ ඇයි? මේ මානවයාට සෙක්ස් වලදී විනයක් නැති නිසා. හරියට මං කියන දේ තේරුම් ගන්න. ඔහු ගහණය වැඩි කරගන්නවා. ඒ ගහණයට සාපේක්ෂව එයාගේ ඌමනා එපාකම් වලට ඉඩපාඩුකම් මදි වෙනවා. ඒවා ඒගොල්ලන්ව පෝෂණය කරන්න දේවල් මදි වෙනවා. එතකොට ගහකොළ තමන්ගේ අනසකට ගන්නවා, කපා කොටා ගන්නවා. සත්ත්ව ලෝකය තමන්ගේ අනසකට ගන්නවා. They are shrinking. We are expanding, they are shrinking. අපි ව්‍යාප්ත වෙනවා, ඒගොල්ලෝ හැකිලෙනවා. හැකිලෙනවා කියන්නේ හකුලනවා. මෙන්න මේ ක්‍රියාවලිය දිගින් දිගටම වීමත් එක්ක මේ මදර් නේචර් එක අසමබර වෙනවා, ඉම්බැලන්ස් වෙනවා. උත්තරාර්ධ ගෝලයේ, දක්ෂිණාර්ධ ගෝලයේ අයිස් මේ අපි මේ කතා කරන මොහොතේ ටොන් ගණන් දිය වෙලා ගලාගෙන යනවා මොහොතට. ඇයි? Because of the global temperature. ගෝලීය උෂ්ණත්වය නිසා. මේ හා බැඳිච්ච ඛේදනීය කතන්දර මට ඕනෑ තරම් කියන්න පුළුවන් සත්ත්ව ලෝකේ. ඔවුන්ගේ වර්ගය අබූ කරගන්න බැරුව. ඔවුන්ගේ පැවැත්ම ඉස්සරහට අරගෙන යන්න බැරුව. හරිම ඛේදනීය කතන්දර තියෙනවා. ඒවා බලනකොට අහනකොට හරිම සංවේදී. නමුත් සාමාන්‍ය මිනිස්සු ඒවට සංවේදී නැහැ. The average man is not sensitive. සාමාන්‍ය මිනිහා ඒකට සංවේදී නැහැ. අති බහුතර සාමාන්‍ය මිනිස්සු හැල්මි දුවනවා තමන්ගේ අරමුණු පස්සේ. අරමුණු කිවි සල්ලි පස්සේ. මොකද වුන් විශ්වාස කරනවා සල්ලි වලට හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. මැරෙනකම්ම ඒ හඹා යෑම කරනවා. ඒගොල්ලෝ නවතින්නේ මැරිලා.